අපි නවතන තැනට ගොඩක් දුරයිද? නෑ පුතේ. එහෙම එච්චර දුරක් නෑ. එතන ලස්සනයිද? ඔව් පුතේ. අපේ ගාන හැටියට ලස්සන තැනක්. ගිහිල්ලා බලමුකෝ. මාම ඔය නේද ඔය පොඩක් අවුස්සමුද? අනේ හෙන ජොලි මං ඒ දෙන රණ්ඩු වෙනකොට පාපා ඒ කාරණා තියෙනවා. ගීතෙන් කී රණ්ඩු වෙන්නේ ආතල් බම් පොඩ්ඩයි ඉඳා මං අවුස්සලා ගත්තා. ඉඳහන්කො පොඩ්ඩක් අටවාගෙන. චූටි මාමේ රාමනි නන්දට රොටි නැද්ද? මොකද ශෂි ඔබ කිව්වේ? නෑ අම්මේ මම විරු කරන්නේ. ඔයාලා රණ්ඩු වෙන්න එපා. බෝකි වෙක්කන් වරෙන්කෝ. මොකේ මූණේ උලන්නේ රොටිය. හොඳ වෙයි. අර බලහන්කෝ යාට තරහා ගියම මාර ලස්සන යාර රතුත් වෙලා. අපම් දැන් ඔබත් පසත් බලි කටපියන් හිටවන් නැත පොඩි උගෙන් එක වෙඩිල් ඉන්න උඹට තමයි. මම මොන වරදක් කරාද? ඒක නෙමෙයි බං. අංගොඩ ඒක කියන්නම හිටියේ. අපි පුංචි අම්මා අපේ අම්මගේ නංගි සමුත් එකම ඉන්නේ. එයා අංශ භාගය ඇදිලා එයා දැන් ඇඳක ඉන්නේ. පොඩි කාලේ නම් අපි බලාගත්තෙත් එයා මම පොඩ්ඩක් ගිහලා එයාට ආවතිර කරලා එන්නද? මුති මම ඒ වැඩ ටික කරගෙන යන්නම්. ඔබ ගිහින් බලලා වරෙන්කෝ. මේ ඉතින් මම උඹ ලොරියම ගිහලා බස්සලා එන්නම්. උඹට පිස්සුද බං? අපි දෙන්නම ගියාම මෙතන මේ වැඩ ටික කවුද කරා? අනුරාධපුරේට ඕන තරම් බස් තියෙනවනේ. මම යන්න. උඹ මෙතන පොඩ්ඩක් බලාගනින් හොඳේ. වසත්ත මල්ලි ගෑනුන්ට රොටි කෑල්ලෙන් උනත් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් නේ.